තියෙන්නේ මම පොසම්පොය ගත කරපු හැටිය මම ව්ලොග් එකක් විදිහට රෙකෝඩ් කරා. මේක පුංචි ඇලකට යන පාරක්. මම වැඩිය මේක කතා කරන්න යන්නේ මොකද මට ආසයි වලට මේ ෆුටේජ් ටික හොඳට එන්ජොයි කරන්න දෙන්න. ඉතින් ඔය තියෙන ලස්සන වෙල්යායක් කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඉතින් මම කතා කරන එක තේරුවත් නෑ මං හිතන්නේ. මේක ඔයාලා එන්ජොයි කරන්න ඕනේ රෙකෝඩින් එක. ඉතින් ඔහම යද්දී මට හම්බුණා මෙන්න මේ ඇන්ටිව. ඒ ඇන්ටි කිව්වා ඉතින් එයාව මම රෙකෝඩ් කර පාරේ යනවා දැක්කේ. ඉතින් එයා විහිළුවට වගේ කිව්වා රෙකෝඩ් කරලා ටීවී එකට දාන්න කියලා. ඉතින් මට ටීවී එකට දාන්න නම් බෑ. හැබැයි ඉතින් මම එයාට හරියන්න මම මේක YouTube එකට ඔන්න දැම්මා. ඇත්තම කිව්වොත් හොඳ මිනිස්සු ටිකකුත් අපිට මේ ගමන මැදදී හම්බ වුණා. ඊට පස්සේ අපි ආවේ කුට්ටම් පකුණට. මේකට කුට්ටම් පකුණ කියන්නේ පොකුණු දෙකක් එහෙම නැත්නම් පොකුණු කුට්ටමක් තියෙන නිසා. එතන ඇත්තම කිව්වොත් ලස්සනයි. ඒ කියන්නේ හරියට නිකන් වැවක් ළඟ ඉන්නා වගේ හැඟීමක් තමයි එතනදී දුන්නේ. වැවක් කිව්වට තියෙන වැවක් නොවුනත් ඒ වැවක ළඟ ඉද්දි දැනෙන සීතල, ඒ නිවෙන ගතිය, ඒ ඔක්කොම දෙන්න මේ පොකුණු දෙක සමත් වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් ඒක හරිම පුදුමයි. තව එක මම මේ චැනල් එක හැදුවේ පොඩි ළමයිට ඕලෙවල් විද්‍යාව කරන්නනේ. ඉතින් ඒක ගන්නන්නේ නෑනෙවී ඇත්තම කිව්වා මම මේ සති දෙකේ මාර විදිහට බිසි වුණා කියන මට පේපර්ස් වගේක් බලන්නවා. හැබැයි මං ඒවට හරියන්න ආයමත් ඉක්මනටම වීඩියෝස් ටික දාන්න. මම කලින් මුලින්ම දාපු වීඩියෝ එකේ ඇත්තම කිව්වොත් අපැහැදිලි නේද? මටත් ඒක තේරුණා. කියන්නේ මගේ පළවෙනි වීඩියෝ එකනේ. ඉතින් මම එහෙම රෙකෝඩින් එක ලොකුවට දන්නේ නැහැ. හැබැයි මම ඒකටත් ක්‍රමයක් හොයා ගත්තා. ඔයාලට තේරෙන ලේසි වෙන්න මට ඒකේ ආයෙම පාඩම් ටික දාන්න පුළුවන්. මම ඔයාලට කොහොම හරි O level exam එකට කලින් ළමයි ඔයාලගේ පාඩම් 3ක් අනිවාර්යයෙන්ම YouTube එකෙන් කවර් කරලා දෙනවා. ඒක ඇත්තයි.
සමාධි පිළිම කියන්නේ හරීම හිත නිවන තැන. මෙතන එදා වැඩසටහන තිබ සමාධි භාවනා වැඩසටහන කියලා ගොඩක් අය ඇවිල්ලා හිටිය. මට නං එකට සහභාගි වෙන්න බැරි වුණා. ඒ වුණාට ඉතින් එතන හිත නිවෙනවා. ඒ ළඟට ගිහිල්ලා තප්පරයක් හිටිය. අනුරාධපුරේ තියෙන ලස්සනම කාලේ තමා පොසොන් කාලේ. ඉතින් මේ පොසොන් කාලයට මුළු ලංකාවම කට්ටිය ඇවිල්ලා මේ හැම තැනම දවස් 2-3 ඉන්න ලෑස්ති වෙලා ඉඳලා යනවා. ඉතින් ඒ කාලෙට අනුරාධපුරේ කියන්නේ එකම සැනකෙළිය. අර වැඩසටහනේ නම තමයි සමාධි භාවනා. ඒක සංවිධානය කරලා තියෙන්නේ මම හිතන්නේ පළවෙනි වතාවට. වාහනවලට ඇතුල් වෙන නොදී වන්දනා කරන මිනිස්සුන්ට නිදහසේ වන්දනා කරගන්න. බයික් එක ඊට පස් වෙනා කර සබයි වාහනයක් කරන්න වෙන කිසිම වාහනයකට මෙදාරා යන්න බෑ. මං ආසම දෙයක් තමා මේ අපිට දෙනවා. අපිට මේ හුස්ම දෙන ගස් තියෙන්නේ ස්වභාව ධර්මයට ලංවෙන එක. බලන්නේ වටේ තියෙන ලස්සන පොඩ්ඩක් බලාගෙන හිටිය හරියට හිතන වෙනවා. ඒ නිල් පාට අහසයි කොළපාට ගස් කොලයි හරියට නිකා ගැලපෙන්නේ සදාතනික සංසාරගතව ඒක එක්කෙනා පතාගෙන ආව වගේ. ලස්සන කුඹුරුයා එක ස්ලෝ මෝෂන් කරලා ගත්ත වීඩියෝ එක. මේ චුංචි කුඹුරුයායේ මැද්දෙන් ලොකු සංකේතයක් පේනවා. අපේ මේ සංසාරේ අපි කොච්චර නම් මේ වගේ ඇවිදින්න ඇද්ද. මේ තියෙන්නේ බසවක්කුලම් වැවක්ගා විද්දි තැයින සනීපේ ඒ සිසිලස හරිම ඉගැන සල්ලිවලටවත් ගන්න බෑ. එක හරිම විස්තර ගන්න බැරිතරම් සැඟීම. ඉතින් පොසම් පොයට අන්රාධපුරේ වැව කැවිල්ල නාන එක ඒක අනිවාර්යයෙන්ම හැමෝම සිද්ධ කරන දෙයක්. මන්නන්න ඇවි නැහැ.
මේ තියෙන්නේ මිරිස වැටිය. මම මිරිස වැටියට යන්න අදහස් කරේ නැති වුණාට මේ පාරවල් මාර විදිහට වාහන වලින් පිරීලා. ඉතින් මම පාර පයින්න හොඳ තැනක් හොය යද්දී මම දන්නේම නැතුව මිරිස වැටියට ඇවිල්ලා. ඉතින් එහෙන් ගිහිල්ලා මිරිස වැටිය චෛත්‍ය රාජයන් වහන්සේවත් වන්දනාමාන කළා. එද්දී මම සඳහිරු සෑය ළඟටත් ගියා. බලන්න මේ රෙකෝඩිං එකේ මේ පැත්ත තියෙන වෙනම ලස්සනක් තියෙන්නේ. ඔයාලට ඕන නම් මේ වීඩියෝ එක නවත්තලා ඒ ෆොටෝ එක හිමීට විඳින්නත් පුළුවන්. මේ පොසොම්පොයට පස්සේ දවසේ මම වැඩ කරන තැනින් ඒ කියන්නේ මම මගේ මෙඩිසින් ෆැකල්ටි එන්ට්‍රන්ස් එකේ මම වැඩ කරන තැන එතනින් දුන්න පාන් දන්සල. හැමෝම මහන්සි වුණා. ඒ අතරේ වාහන නවත්තන්න ගියා. හයියෙම ඒන ගිරිය කඩාගෙන කෑ ගහව ඩයල් එකකුත් හිටියා. ඉතින් මේකේ වොයිස් එක නම් මම මියුට් කරා. මොකද කිව්වොත් ඒ තරම් සද්දෙට මෙයා මේ වාහන නවත්තන්න මහන්සි වෙනවා. ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම ඉක්මනටම අපේ පාඩම් වලත් වීඩියෝස් ගේන්න. එහෙනම් ස්තුතියි.